හෙලෝ කොහොමද ළමයි? ඔන්න මං අද ආවා හිස කෙස් ඝනව දිගුව නිරෝගීව වර්ධනය කරගන්න පුළුවන් පුංචි රහසක් අරගෙන මේක හෙයා මාස්ක් එකක්. මමත් මේක පාවිච්චි කරලා ප්‍රතිඵල තිබුණ නිසා තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඔන්න මේකට වදමල් ඕනේ වෙනවා. වදමල් පොකුරු වදමල් මේ රූපේ දැක්වෙන වදමල් වලත් භාවිතා කරන්න පුළුවන්. වදමල් කියලා සහ වදකොළ කියන්නේ අපේ හිස කෙස් වර්ධනයට ගොඩාක් වැදගත් වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. මේකේ තියෙන විටමින් මිනරල්ස් මේ වගේ දේවල් වලින් අපේ හිස කෙස් වලට හිස කෙස් ශක්තිමත් කරන්න, හිස කෙස් වර්ධනය කරන්න, ඒ වගේම හිස කෙස් වල ස්වභාවික පැහැ රඳා පවත්වා ගන්න, ඒ වගේම තමයි ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒ ඩැමේජ් එක රිකවර් කරන්න වැදගත් වෙනවා. ඊළඟ දේ උඩුහාල්. උඩුහාල් කියන්නේ අපි දන්නවා අපේ හිස කෙස් වලට ගොඩාක් වැදගත් වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. මේකෙන් අපේ හිස කෙස් හැලීම නවත්තන්න, ඒ වගේම ශක්තිමත් කරන්න, වර්ධනය කරන්න ගොඩාක් දේවල් වලට වැදගත් වෙනවා. ඊළඟ දේ කරපිංචා. කරපිංචා අපි දන්නවා ගොඩාක් වැදගත් වෙනවා හිස කෙස් වර්ධනයට. ඒ වගේම හැලෙන එක නවත්තන්න. ඒ වගේම ඩැමේජ් වෙලා තියෙනවා හිස කෙස් අග පැල්ලලා තියෙනවා නම් වැදගත් වෙනවා. ඊළඟට රතු ලුණු. රතු ලුණු කියන්නේ අපේ හිස කෙස් වල තියෙන හිස කෙස් කැසීම, උකුණන් වගේ රෝගවලට වගේම හිස කෙස් වර්ධනයටත් ගොඩාක් වැදගත් වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම උළුහාල් ටිකක් අරගෙන ඒක රැයක් පැඟෙන්නට තියන්න. ඊට පස්සේ අර මං කියපු ඉන්ග්‍රීඩියන්ට් තියෙනවනේ වදමල්, වදකොළ, කරපිංචා සහ ලුණු. මේවා අරගෙන පොඩි පොඩි කැලි වලට කඩලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගෙන අපිට පුළුවන් මේක පේස්ට් එකක් වගේ හදාගෙන හිස කෙස් වල සහ හිස් කබලේ හොඳින් ආලේප කරගන්න. ආලේප කරගෙන පැය 2-3ක් වගේ තියලා සැර අඩු ෂැම්පූ එකකින් සෝදලා මේක ඉවත් කරන්න පුළුවන්. මේක මාසෙකට දින 2ක් වගේ කරන්න. ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මම ඔයාලට කියනවා ඔයාලට මේකෙන් ප්‍රතිඵල තිබුණොත් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් හැමෝම එක්ක බෙදා ගන්න කියලා. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.